Hello everyone, welcome back to my channel. ඉතින් මම අද අරන් ආවේ හරියටම මීට අවුරුදු දෙකකට කලින් මම ගියපු විශේෂ outing එකක වීඩියෝ එකක්. ඉතින් අපි විවිධ අයත් එක්ක trips ගියාට outings ගියාට අපේ best friends ලත් එක්ක යන outing හැම දෙයකටම අපිට මාර විශේෂයි. ඉතින් මම marry කරන්න කලින් ගියපු last bachelorette outing එක තමයි මේක. මම ගියේ මගේ single යාළුවෝ දෙන්නත් එක්ක. මගේ best friend circle එකේ දෙන්නෙක් මේ වෙනකොට මේ වීඩියෝ එක කරනකොට marry කරලා හිටියේ. ඉතුරුලා හිටියේ අපි තුන්දෙනා. ඉතින් අපි තුන්දෙනා decide කරා marry කරපු දෙන්නව reach කරන්න චුට්ටක් අමාරු නිසා අපි තුන්දෙනා විතරක් hotel එකකට ඉතින් අපි බලමු අපි තුන්දෙනා 2023 February 11th ගත කරන ලස්සන දවස. අපි මීටුනේ KCC එකේදී සුපුරුදු විදියට ඔන්න මම වෙනදටත් වඩා කලින් ඇවිල්ලා යන සාමාන්‍යයෙන් මම තමයි ලේට් කම. ඔන්න අනිත් දෙන්නත් එනවා. දෙන්නව චුට්ටක් බය කරලා තමයි වෙල්කම් කරේ. ඔන්න ශෂ් and තරු අපි තුන් දෙනාම පස්සේ ෆ්ලෙක්ස් එකක් දාගෙන හොටෙල් එකට යන ගමන්නේ අපි චූස් කරගත්තේ අපේ ස්ටේ එකට කැන්ඩි මවුන්ටන් බ්ලූ හොටෙල් එක. ඒක තියෙන්නේ කැන්ඩි වල ටිකක් උස තැනක. ඔන්න අපි හොටෙල් එකට රීච් වුණා. ඒ වෙනකොට වෙලාව 3:05 වෙලා තිබුණා හවස. මාරම හැපි වයිබ් එකකින් තමයි ඉතින් අපි තුන්දෙනාම මෙතන ඉන්නේ. මාස ගාණක් තිස්සේ ෂෙයා කරගන්න බැරි වෙච්ච ලයිෆ් අප්ඩේට්ස් එතකොට තව ගොසිප්ස් ගොඩාක් දේවල් ෂෙයා කරගන්න තියෙනවා. ඉතින් අද නයිට් එක අනිවාර්යයෙන්ම ස්ලීප්ලස් නයිට් එකක් වෙනවා කියලා මේ වෙනකොටත් අපි දන්නවා. සාමාන්‍යයෙන් අපි හොඳම යාළුවෝ 5-6 දෙනා එකතු වුණාම අනිවාර්යයෙන්ම රෑ අඩුතරමේ පාන්දර 4-5 වෙනකන්වත් මොනවා හරි කියවින්නා. So let's see. අපි එක්ස්පෙක්ට් කරපු වගේ රූම් එකක් අපිට ලැබුණේ නැහැ. ඒ වගේම රූම් සර්විස් එක චුට්ටක් විතර අවුල්. අපි ගියාට පස්සේ තමයි අපි බෙඩ්ස් එහෙම ප්‍රිපෙයාර් කරේ. අපි මුලින්ම මිනි බාර් එකේ අපි ගෙනාව ස්නැක්ස් ටික ඔක්කොම ඕගනයිස් කරා. ඊට පස්සේ ඉතින් අපි මහන්සි ඔක්කොම යන්නත් එක්ක බල ඉන්න නැතුව පූල් එකට ගියා. පූල් එකේ මේ නුවර හවස් වරුවක පූල් එක එන්ජොයි කරනවා කියන එක වෙනම වයිබ් එකක්. අද රාත්‍රී ගොඩක් දේවල් කතා කරන්නත් තියෙන නිසා අපි අපේ ස්විමිං සූට්ස් අරගෙන පූල් එකට ගියා. මුළු නුවරම හරිම ලස්සනට පේන මේ ඉන්ෆිනිටි පූල් එක නම් වව්. කොච්චර වෙලාවක් අපි පූල් එකේ හිටියද කියලා මට හරියට මතක නැහැ. මතන nearly 2 hours විතර. මෙතනත් භාගයක් අපි chat එක දැම්මා. wow. දැන් මතක් වෙද්දී අවුරුදු 2කට කලින් සිද්ධ වෙච්ච දෙයක් වුණා. හරියම සුන්දර හැඟීමක් තමයි හිතට දැනෙන්නේ. විශේෂයෙන්ම කැන්ඩි වල මේ ලස්සන වීව් එක මේ tranquility එක bird chirpings එතකොට sunset මේ ඔක්කොමත් එක්ක පූල් එකේ හිටපු ඒ 2 hours wow. මම මේ වීඩියෝ එකේ එඩිට්ස් කරන අත මේ වෙනකොට මට මේ විදිහට එළියට ගිහලා දවසක් ඉන්නවා කියන එක හීනයක්. හීනයක් කියන්නේ කරන්න අමාරු දෙයක්. ඉතින් මම මේ විදිහට ඒ දවස් එන්ජොයි කරපු එක ගැන ගොඩක් සතුටුයි. ඔනත් පූල් ටයිම් එකට පස්සේ අපි ෂවර් එකකුත් දාගෙන කෙලින්ම අපි ඩිනර් එකට ගියා. ඩිනර් බුෆේ එකක් තමයි තිබුණේ. ඒක ඕපන් රෙස්ටොරන්ට් එකක් නිසා අර ගෝල්ඩන් අවර් එකට පස්සේ රෑ පටන් ගන්න මොමන්ට් එකේ මේ ඩාර්ක්නස් එක ඒ ලස්සනට පේනවා මවුන්ටන්ස් අතරේ. Hi, I'm facing to a very beautiful day right now. Wanna see that? Right.
මුකුත් මග නොඅරගෙන මේ ඔක්කොම ෆිල්ම් කරගත්ත දවසක බලලා අපි කොච්චර ෆ්‍රී එකේ හිටියද කියලා හිතන්න. So now we are ready for the dinner buffet. Focus dinner step 1, bread and soup. සුප් එක රහයි ඇපටයිසින් එක. සේර දාලා තියෙනවා. සීරියස් මම. මේ දවස්වල ඉතින් දැන් වගේ weight gain එක ගැන හිතන කාලෙකුත් නෙමෙයි. හරි ඇක්ටිව් නිසා ගොඩක් කාලා. ඔන්න අපේ chatting night එක උදා වුණා. Cheers. Good morning. ඉතින් අද අපි check out වෙන දවස උදේම බෙට්ටි එකත් අරගෙන බල්කනි එකට ඇවිල්ලා චුට්ටක් මේ ලස්සන වීව් එක විඳින ගමන් ටී එක බිව්වා. අද අපේ දවසේ plan එක තමයි අපේ next meet up එකේ dates fix කරගන්න එක. ඒ වගේම කලින් දවසේ රෑ අපි ගොඩාක් කතා කරපු positive thinking සහ law of attraction කියන දේවල් practically කොහොමද ජීවිතේට එකතු කරගන්නේ කියලා discuss කරන එක සහ ලස්සන pictures උයි videos උයි ගන්න එක තමයි අද දවසේ goals. ඔක්කොටම කලින් ඔන්න අපි breakfast එකට ආවා. breakfast එකක් තිබුණේ buffet එකක්. ශ්‍රී ලංකන් සහ ඔය මික්ස් මොන හරි items ගොඩක් තිබුණා. food ගැන කියනවා නම් food මෙහි average. ඔන්න අපි දැන් ලැස්ති වෙලා ඉන්නේ Mount Blue Hotel එකේ pool area එකට උඩින් තියෙන අර greenery එකත් එක්ක තියෙන ලස්සන location එකේ අපේ friendship photos, videos මෙන්න මේ ටික ගන්න. මොකද check out වෙන්න කලින් අනිවාර්යයෙන්ම අපේ treasure එක වගේ තියෙන memories ටික එකතු කරගන්න බෑ. ලස්සන pictures, videos ටිකක් අරගෙන අපි satisfied වුණාට පස්සේ lunch අරගෙන check out වෙන්නයි අපේ ලෑස්තිය. ඉතින් මේ විදිහට තමයි අපේ bachelorettes outing එක end උනේ. It was an amazing day. Thank you so much all for watching. Bye bye.